ඔය අදත් මේ එකතු වෙලා ඉන්නේ මෙහොම විත්‍රෝයි මගේ YouTube නාලිකාවෙන් අරන් එන තවත් එක අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකේදී ඔයාලට මම කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ඔයා ඇඳුම් මහද්දී අනිවාර්යයෙන්ම ලබා ගන්න මිම්මක් වෙන උරහිස් මිම්ම අපි විවිධ ඇඳුම් සඳහා ලබා ගන්න වෙනස් ක්‍රම තියෙනවා නම් ඒ මොනවද? ඒ දේවල් ගැන තමයි මම ඔයාලට වීඩියෝ එකේදී කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. අපිට ඇඳුමක් මහ ගන්න ගියාම අනිවාර්යෙන් ලබා ගන්න ඕන මෙෂර්මන්ට් එකක් නෙමේ උරහිස මිම්ම කියලා කියන්නේ. ඉතින් මේ උරහිස මිම්ම අපි මැනලා අරගනිද්දී අපි මහන හැම ඇඳුමකටම උරහිස මිම්ම අරගන්න විදිහ සමාන වෙන්නේ නැහැ. අපි මහන ඇඳුම් අනුව අපි උරහිස මිම්ම ලබා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි නිතර අඳින ගවුමක් බ්ලවුස් එකක් වගේ සාමාන්‍ය ඇඳුමක් මහ ගන්න අවස්ථාවලදී අපේ උරහිස මිම්ම ලබා ගන්නේ මම අපේ මිමි ගන්නා වීඩියෝ එකේත් කියලා දීපු විදිහට සාමාන්‍ය උරහිසේ දෙපැත්තේ තියෙන අස්ථි දෙක අතර දුර තමයි අපි උරහිස මිම්ම විදියට මැනලා අරගන්නේ. ඉතින් ඒ විදියට අරගත්තට පස්සේ අපිට ඒක දෙකට බෙදලා තමයි අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ. ඒ විදිහට ගවුමකට වගේම බ්ලවුස් එකකට අපි උරහිස මිම්ම මැනලා අරගත්තට අපි සාමාන්‍යයෙන් බැගී විදිහට අඳින ඇඳුමක ඒ කියන්නේ උදාහරණ විදිහට ෂර්ට් බ්ලවුස් එකක එහෙමත් නැත්නම් අපි තව උරහිස ටිකක් වැඩිපුර තියාගෙන මහන ඇඳුමකදී අපි ගන්නෙ මුල් උරහිස. අපි සාමාන්‍ය ඇඳුමක් මහගද්දී අරගන්න උරහිසේ අස්ථි දෙක අතර දුර කියන මිම්මට තවත් අඟලක් එකතු කරලා තමයි මුල් උරහිස අපි හොයාගන්නේ. ඉතින් අපිට නයිට් ඩ්‍රෙස් ඒ කියන්නේ රාත්‍රී ඇඳුම් නිර්මාණය කරන අවස්ථාවලත් මේ මුල් උරහිස අනුව අපිට ඒ ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි අපි සාරි ජැකට් එකක් වගේ කරගන්න ගියාට පස්සේ උරහිස මිම්ම ලබා ගනිද්දී කරන්නේ වෙනස්ම දෙයක්. ඔයාලා මේ වන විට සාරි ජැකට් මහලා තියෙනවා නම් දන්නවා ඇති. අපි කරන්නේ සාමාන්‍ය ඇඳුමක් මහන්න උරහිස මිම්ම ලබා ගන්න විදිහටම උරහිස මිම්ම ලබාගෙන ඒකෙන් අඟලක් අඩු කරගන්න එක. ඉතින් සාමාන්‍යයෙන් සාරි ජැකට් එක වගේ උරහිස ප්‍රමාණය වැඩිපුර අරගත්තොත් සාරි ජැකට් එකේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. හරි විදිහට අපිට ඇඳුම ෆිට වෙලා එන්නේ නැහැ. ඒ වගේම උරහිස හැලෙන ප්‍රශ්නයත් ඇති වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් සාරි ජැකට් එකක් කරගනිද්දී අනිවාර්යයෙන්ම අපි මැනගත්ත උරහිස මිම්මෙන් අඟලක් අඩු කරලා තමයි අපි අරගන්න ඕනේ. ඊට අමතරව අපි අත් රහිත එහෙම නැත්නම් ස්ලීව්ලස් ඇඳුමක් කරගනිද්දිත් සාමාන්‍ය උරහිස මිම්මටම අරගෙන ඒක අපි බ්ලොක් එක හරි එහෙමත් නැත්නම් රෙදි කොටසේ හරි ඇඳගනිද්දී අඟල් දෙකක් හෝ අඟලක් හෝ අඩු කරමින් තමයි උරහිස මිම්ම සකස් කරගන්නේ. ඉතින් ඇත්තටම ඒ විදිහට කරගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අත් රහිත බ්ලවුස් එකක හරි ගවුමක හරි ඒ ඇඳුම ගොඩක් ලස්සන වෙන්නේ උරහිස අඩු වුණ තරමට. එහෙමත් නැත්නම් උරහිස අපි අර සාමාන්‍ය අතක් අල්ලන්න තියෙන ප්‍රමාණයම තියලා ස්ලීව්ලස් විදිහට මැහුවත් අපේ ඇඳුම ගොඩක් ලස්සනට එන්නේ නැහැ. අර විදිහට අඟලක් දෙකක් අඩු කරලා ඒ ප්‍රමාණයට ගත්තොත් තමයි ඇඳුම ගොඩක් හැඩට පේන්නේ. ඉතින් මේ පුංචි වීඩියෝ එක මුල ඉඳලා අවසානය වෙනකම් බැලුවා නම් ඔයාට දැන් තේරෙනවා ඇති අපි පොදුවේ උරහිස මිම්ම කියලා කිව්වට උරහිස මිම්ම මේ ඇඳුම්වලදී ගන්න ප්‍රමාණ සහ සකස් කරගන්නා ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙනවා කියලා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මැහුම් විත්‍රවී මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ආදරේ හැමදාමත් එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමදෙනෙක්ම සතුටින් පරිස්සමින් ඉන්න. ගොඩක් ස්තුතියි ඔයාලට වීඩියෝ එක බලුවට.